Productions. මම කාංචනාලේ තාත්තා කතා කරන්නේ. අංකල් මම මේ ළඟපාතකට ආපුවම මේ පුතාලා ගෙවල් පැත්තට බලාගෙන යන්න කියලා ආවා. ඇවිල්ලා තින්නේ. පුතා කොහේ හරි ඉන්නේ මං ආර ඉන්නේ පුතා ගියපු ස්කීම් එක හරි ගියන් ගාගා. මම දැන් නම් පොඩි වැඩක ඉන්නේ. මට විනාඩි 5ක් දෙන්න පුළුවන්ද මම මේ එන්නම්. අංකල් උතරම ඉන්න. හරි මං ඉන්න විනාඩි 5ක්. හරි. පුතා එන්නකො. පාසට ආපු එකේ මූ ගැන ටිකක් හොයලා බැලුවොත් නම් හොඳයි වගේ. අරින්න එකේ. පුතා මේ පළාතේ කෙනෙක්ද? ඔව් අංකල් ඇයි? මම මේ පළාත තමයි. එහෙනම් පුතා මේ පළාතේ කට්ටිය ගැන විස්තර සෑහෙන්න දන්නව ඇතිනේ. ඉතින් මොනවාද අංකල්? ගෑනු පිරිමි මල් පළතුරු තත්තු ගම් බඩු ඕන එකක් ගැන මන් දන්නවා. පුතා සඳ කැලුම දන්නවද? අර දෙල් ගහකා වගේද? මොකද මන් දන්නේ නැත්තේ. සඳ කැලුම අයියා. දෙයියා. අදපතේ අයියා. මොකද පුතා දෙයියා කිව්වේ? දෙයියෙක් කියන්නේ අංකල් මිනි පහනක්. අපේ ගමේ කොල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත ගොඩ දැම්මද? මගේ ලව් එකත් හබක් වෙලා තියෙනකොට ඔය සඳ කැලුම් අයියා තමයි මාව ගොඩ දැම්මේ. දෙයියෙක් රිදී ඉරක්. ඒ කිව්වේ පුතා මට පොඩ්ඩක් පැහැදිලි මදිනි කතාව. අංකල්ට කියන්න අංකල් ඔය ත්‍රිලෝක විජයපත්‍ර ඕක බොන්න පුරුදු කරේ ඔය සඳ කැලුම් අයියා තමයි. ඒ වගේද දැන් ගමේ කොල්ලෝ ඔක්කොම ෆුල් සීතලේ ඉන්නේ. ඒවා පුරුදු කරෙත් ඉතින් ආයේ අපේ සඳ කැලුම් අයියා තමයි. ආයි කොල්ලෝ ඔක්කොම ගල්ලෙලා ඉන්නේ. ඉතින් අංකල් සඳ කැලුම් අයියා අර කාගේද හොඳ ගොම් මෝඩයෙක්ගේ දුවෙක්ව බඳින්න ඉන්නේ. දැන් ඉතින් එදාට වෙඩින් එක දවසට ආයි මුළු ගමම මගුල් තමයි. අංකල් වචන් ඔබ දන්නවද මේ කවුද කියලා? තාම කිව්වේ නැහැ. කාංචනාගේ තාත්තා. කාංචනාගේද? කාංචනා දන්නේ නැද්ද මං බඳින්න ඉන්නේ කාංචනාගේ තාත්තා. ඔබ දන්නවද අංකල් කොහෙද වැඩ කරන්නේ කියලා? අංකල් පොලිසිය. මොකක්ද අංකල් සෙක්ෂන් එක? මම නාකොටික් එකේ. නාකොටික් වචන්. නාකොටික් එකේද? නාකොටික්. මම ඔක්කොම කිව්වා. අඩුවක් නැතුව කිව්වා. අඩුවක් නැතුව? ඔව්. කිව්වා? යමන් තොපි දෙන්න. උගේ අම්මට හික් කඩු යන්න.